ඒ පළවෙනි පේලි දෙක හරියට කොරගන්න බැරුව තමයි නායක හාමුදුරුවනේ අඹදරුව පෝෂණය කරන එකයි දෙමව්පියොන්ට බලන එකයි කළ යුත්ත නොකළ යුත්ත මොකක්ද කියලා තේරුම් ගන්න එකයි කොරගන්න බැරි හින්දානේ පින්නතුනි ප්‍රශ්න කියමු බලන්න ඔය තුනේ ගැළපීමක් නැතුව ඇති වෙලා තියෙන එක ප්‍රශ්නයක්. ගෙවල් වල 7-800ක් ඉන්නවද? 4-5යිනේ ඉන්නේ. ඔය ජීවිතේ මේතාක් ඒතාක් කාලේ ඉඳන් අද දක්වාම ඔය නැහෙන්නේ මොකේද? ඔය මෙතන කවුරුවත් ඉන්නවද අපිට කන්න කියලා රස්සා කරන? මොකටද ඔට්ටු වෙන්නේ? පවුලට. එක්ක දරුවෝ පවුලක් නඩත්තු කරන එක පාදක කරගත්ත ජීවිතයක් තමයි අපි ගෙවන්නේ. මේකනේ අඩියේ තියෙන්නේ වෙන මොකද්ද තියෙන්නේ? මේ තන කටයුතු ටික හරියට කරගන්න බැරි වුණාම මුළු ආධ්‍යාත්මයම පිරිනව පින්නතුනි. දරුවන්ට බිරිඳට ස්වාමියාට බලන සලකන සත්කාර කරන එක අම්මගේ තාත්තගේ කටයුතු කරන එක මංගල කරුණු විදිහට බුදුහාමුදුරෝ දේශනා කරේයි. පින්නතුනේ අපි බහුතරයකගේ තෘප්තිය සැනසීම තීරණය වෙන්නේ පවුලේ තියෙන හොඳ නරකකම මත. පවුලේ තියෙන සුභ අසුභතාවයේ මත. ජීවිතේ වයසට යනකොට දරුවන්ගේ සැලකිල්ල අඩු වෙනකොට ඔය මම ගියා ලංකාවේ ටිකක් එක විදිහක යමක් කමක් තියෙන ව්‍යාපාරිකයෙක්ගේ තාත්තා කෙනෙකුට පිරිත් කියන්න. මම මේ කියන එක සේරම තේරුම් ගන්න ඕන හොඳේ මේ අපිට වෙන දේ අන්තිමේට. ඒ සේරම බහුතරයක් දරුවෝ විදේශගත වෙලා අර ළඟ තියා ගන්නවට සමහර බිරින්දෑවරු කැමති නෑලු. කාගේද? තාත්තා ළඟ තියා ගන්නවට බිරිඳ කැමති නෑ. අර අපිරිසිදුයිනේ නේ වයසට යනකොට ඉතින් ඔයගේ ගාණක් නෑනේ. එකට කරා මොකද්ද? හොඳ ඇපාර්ට්මන්ට් එකක් ගත්තා. නැවැත්තුවා. ණය ගන්න 4 දෙනෙක් ඉන්නවා ගෙදර. නර්ස්ලා දෙන්නයි වැඩට දෙන්න. ප්‍රශ්නයක් නැහැනේ. දරුවෝ සේරම සතුටින්. ඇයි ඒ? තාත්තට ඕන කරන ඒවා සේරම අපි දෙනවලු. අපිට කියනවා හිතවත්කමට කෝල් කරලා ගිහින් පිරිත් ටිකක් කියලා එන්නලු. එයාත් දැන් මාත් එක්ක කතා කරන්නෙත් නෑ. මං කිව්වා ගිහින් තාත්තා හම්බුණා. ජීවිතේ අන්තිම කාලෙනේ මිනිස්සු සතුටින් ඉන්න ඕනේ නේ. ජරාවට ව්‍යාධියට පත් වෙන්නේ තරුණ කාලෙද? අවසාන කාලෙද? අවසාන කාලේ. ඒ කාලේ කායික සෞඛ්‍ය පිරිහෙනකොට ඉක්මනින් මානසික සෞඛ්‍ය පිරිහෙනවා. වයසට යනකොට තමයි අනේකගේ වෙනස්කම දැනෙන්නේ පින්නතුනේ. ඔයත්තන්ට තේරෙන්නේ නැත්නම් ඔක අම්මගෙන් තාත්තෙන් අහගන්නකො. වයසට යනකොට තමයි අර වයසකට යනකොට ටිකක් අවධානය ඉල්ලනවා. වයසට යනකොට ටිකක් වැඩි හෙවිල්ලක් බැලිල්ලක් ඕනේ.
වයසට යනකොට ලොකු ආදරයක් ඉල්ලනවා. අර තාත්තා මට කියනවා හාමුදුරුවනේ මං ඒ කියපු විදිහටම කියන්නද? වැඩ කරන එවුන් ගේට්ටු වරිනකොට මට හිතෙන්නේ කොල්ලා එනවා කියලාලු. පැහැදිලිද මං කියන එක? ඔයත්තන්ගේ මුළු ජීවිත කාලයක දරුවන්ගෙන් තොර වෙන්න බලාපොරොත්තුවක් තියනවද? මෙච්චර කාලයක් නැහුනේ ගැහුනේ මොකේද? දරුවන්ට නෙමෙයි. ලෝකයක් ගොඩ නැගුවේ කවුරු වෙනුවෙන්ද? මම මේ කියන්නේ කාටත් මේ පුඩිය පත්තු වෙන හොඳේ. ආයි දෙකක් නෑ. දරුවනේ. හැබැයි ඔය කාලේ කියනෝ නේද අර O level කරපු ගමන් උසස් පෙළ කරන්නේ කොහේ හරි විශ්වවිද්‍යාලයකට දාලා මූලික පාඨමාලා හදාarලා උපාධිය කොහෙන් හරි කරවලා කොහේ රටකට යවනවා. එහෙමනේ නේ. අපූර්වට කියනවා එහෙම ගියපුවාම එතකොට අපිට මොකුත් ඕනේ නැහැ. එයාලට ඕන එකක් කරගෙන ඉඳි උගන්නපුවාම ඇතිලු. ඔය හතර හන්දි වළංගු තියෙන කාලේ ඔහොම කිව්වට වයසට ගිහුවම තමයි තේරෙන්නේ. අර තාත්තා කියනවා අර එවුන් කියලා තමයි කියන්නේ වැඩ කරන කට්ටියට. අර මම ඒකත් කියපු විදිහටම කියන්න. එතෙන්ට ආවා කවුරු හරි නර්ස් කෙනෙක් බලන එක්කෙනෙක්. මට ගියාට පස්සේ කියනවා ඔය මෙවුන් කාමරයට එනකොට හිතෙන්නෙම මේ දුවලා එනවා කියලාලු ළමයි. කට්ටියම වීඩියෝ කෝල් ගන්නවලු. කාටද? මම ඇහුවා පිරිත් කිව්වේ නෑ. මොන පිරිත්ද පින්නතුනේ? අර තාත්තා පුදුම. තාත්තා කියනවා මට සල්ලි දෙනවා. ඕන දලකාරයෙක්, ඕන බලකාරයෙක්, ඕන අධිපති කෙනෙක්, ඕන නායකයෙක් අවසානයේ වැටෙන තැනක් තියෙනවා. බුදුහාමුදුරු ඉගැන්වුවේ ද්වේමේ භික්කවේ පරියේසනා අරියාච පරියේසනා අනාරියාච පරියේසනාති. අනාර්ය පර්යේෂණය උගන්වන්නේ මිනිස්සු ඉපදුනා කියලා දන්නවා ඉපදීමට හේතු හොයනවා. ජරාවට පත් වුණා කියලා දන්නවා ජරාවට දැන හේතු හොයනවා. ජරාවට පත් වෙන්න ව්‍යාධියට පත් වුණා කියලා දන්නවා දැන හේතු හොයනවා. මේ ඕනම කෙනෙක් ව්‍යාධියට ජරාවට පත් වුණාට පස්සේ පුදුම විදියට අසරණයි. අර තාත්තා කියනවා හාමුදුරුවනේ ඔය එළි වෙනවා රෑ වෙනවා දැනෙන්නේ නෑලු. හොඳට හොයනවා බලනවා වාතගායි කියලා. තාත්තා කියනවා මම මේ අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නේ. අවුරුදු 7-800ක් අපි මේක ජීවත් වෙන්නේ නෑනේ පින්නතුනේ. බණ අහන්නේ සතුටින් ඉන්න. සනසීමෙන් ඉන්න. මේ ජීවිතේ හැම එකක්ම කරන්නේ සනසීමට සතුටට. අපි සමහර කරන දේවල් වලින් ඔය කියන දෙකම නැති වෙලා යනවා. මම මේ දරුවන්ගෙන් අහන්නේ කවත් අන්තිමේට ඔය උදේ ඉඳන් රෑ වෙනකන් ඔෆිස් එකේ ඔට්ටු වෙච්ච අම්මා උදේ ඉඳන් රෑ වෙනකන් ඔෆිස් එකේ ඔට්ටු වෙච්ච තාත්තා ගෙදර ආවට පස්සේ නිකමටවත් අම්මගේ තාත්තගේ කකුලක් දණිය උඩින් තියාගෙන අතගාලා තියනවද?
මම මේ තරුණයෝන්ගෙන් අහන්නේ කරනවද ගෙවල් වල වනේ මොන දනිස්ද පින්නතුනේ එනවා දන්නෙත් නෑ යනවා දන්නෙත් නෑ දන්න කාලේ ඉඳන් අම්මා තඹපු බත් මුට්ටි වලට නිකමටවත් ඔය අම්මගේ ඔළුවට තෙල් ටිකක් දාලා අත ගාලා තියනවද අම්මට තාත්තට මහ දෙයක් ඕනේ නැහැ තාත්තා එනකොට අන්තිමේට කිව්වා මැරෙන්න කලින් ළමයි තුන් දෙනා එකට ඇඳ ගාව ඉන්නවා බලන්න තිබ්බනම් ඇති කියලා ඔච්චරයි පින්නතුනි දෙමව්පියෝ හොයන්නේ ඔච්චරයි දෙමව්පියන්ට ඕනේ මම ඕක කිව්වා එතකොට කිව්වා ඉතින් නිවාඩු හම්බෙන හැටියට අපි ඇවිල්ලා යනවලු මං අහුවද හෙට දිහාට මැරුණොත් මොකද කරන්නේ එහෙම වුණොත් එනවා ඔය ඕන කෙනෙකුට ඉඩ තියෙනවා මොකක් වුණාමද ඔයෙන්ද බෑ කියන දරුවෝ එන්නේ නැද්ද මරුණා පින්නතුනි මිනිහ පරක්කු කරන්න කියනවා නේද රට ඉඳන් එන්න කියලා බලනකොට අවුරුද්දක් විතර ඔත්පොල ඉඳලා තියෙන්නේ නිවාඩු හම්බෙලා නැහැ මං කියන්නේ මේ දේ අපිට වෙනවා වෙන්නේ නැද්ද කායිකව අපි ව්‍යාධියටපත් වුණාට පස්සේ નિરાයාසයෙන් අපි මානසිකව වැටෙනවා එතකොට අපේ සල්ලි එතකොට අපේ අර බුදුහාමුදුරුවෝ උගන්වනවනේ පුත්තා මත්ති ධනම් මත්ති නේති බාලෝ විහඤ්ඤති මට දරුවෝ හිටියා මට ධනය තිබ්බා වෙනතන පුදුම විදිහට ඔය මේ දැන් මේ සජීවි පෙන්වන හින්දා සමහරක් ඒවා කියන්නත් බෑ මම මේ කාගෙනවත් වෛරෙන් කියනව නෙමෙයි හොඳ ඕන තරම් අපි දැකලා තියෙනවා තාත්තා බාත්රූම් එකේ වැටිලා මැරිලා එතකොට අධිකරණ වෛද්‍ය වාර්තා වෙනවා අධික ලේ වහනය තුලින් මැරිලා තියෙන්නේ මිනිහ කුණු වෙලා තමයි අල්ලපු ගෙවල් වලට ගඳ ඇවිල්ලා හම්බෙන්නේ කවුරුවත් නැහැ අන්තිම මොහොතේ වැටෙනකොට මොනා හිතෙන්නේ නැද්ද ජීවිතේ කොච්චර කාලයක් සතුටින් හිටියත් මම මේ කියන්නේ වයසට යනකොට කාටත් ඇති වෙන මහා එපා කරපු මහා කාලකන්ණි හැඟීමක් තමයි තනිකම කියන්නේ පින්නතුනේ තනිකම තමන්ගේ සමීපතමයන් කවදාවත් තනි කරන්න එපා ඒ වේදනාව ඇති වෙන්නේ ඒක කවදා හරි අපිටත් විඳින්න වෙනවා මම ඉතින් ඔය වයස ගම්මල තාත්තලා විතරක් සේරම ඔලු වනනවා ඇයි එයාලා දැනට ඒක භුක්ති විඳින්මින් සිටිනවා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ඊට පස්සේ අඹදරුවෝ පෝෂණය කරන එක ඔය ඉතින් හරියට මේ කාලේ මත්ද්‍රව්‍ය ප්‍රශ්න තියෙනවනේ ලංකාවේ අපි මම මේ පාසල් වලට දොස් පරොස් එහෙම කියනව නෙමෙයි විවිධ අම්මලා තාත්තලා එනවනේ හම්බෙන්න මේ අවුරුදු 15යි 16යි ගෑනු දරුවෝ කියනවා හාමුදුරුවනේ හරි ප්‍රශ්නයක්ලු දුව ඉලෙක්ට්‍රික් සිගරට් එකට පුරුදු වෙලාලු කෝට්ටේ දරුවෝ එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි මොකක්ද ඒකට කියන්නේ